අදින් වසර එකහමාරකට පෙර පරලෝව සැපත් වුණ එම්.කේ. කරුණාසේන පියතුමාට පින් අනුමෝදන් කරවීම ප්‍රධාන අරමුණ හැටියට තියාගෙන එම්.කේ. නන්දන මහත්මයා, ආර්.එච්. ලවුනේරිස් මහත්මයා, එම්.ඩී. යගිලින් මහත්මිය, ආර්.එච්. ඩොලී මහත්මිය, ආර්.එච්. ඩැනී මහත්මයා, ආර්.එච්. ගුණදාස මහත්මයා, ආර්.එච්. විජේදාස මහත්මයා, එස්.එච්. ප්‍රේමතුංග මහත්මයා කියන මේ අයටත් පින් අනුමෝදන් කරවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද දවසේදී ජන්මදිනය අනුස්මරණය කරන සිනහබර මෑණියන් ආර්.එච්. සුමලින් මෑණියන්ට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. පොදුවේ සහභාගී වී සිටින ඥාතීන් හිතවතුන් අසල්වාසීන් සහ සම්බන්ධ වෙන සෑම සියලු දෙනාටත් ආශිර්වාද ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශකයන් වහන්සේටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ දීවාශිර්වාද බලයෙන් සිදු කරනු ලබන ධර්ම දේශනාව පින්කමේ ආශිර්වාද බලයෙන් තවදුරටත් මෙබඳු යහපත් වූ කාර්යභාරයන් ඉෂ්ට කරගෙන යන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ධර්මදේශකයන් වහන්සේට ආරාධනාව සිද්ධ කරනවා ධර්ම දේශනාව සිදු කරන හැටියට. සිංහල සිරිතායි අරගෙන ආවෙමි ඔබව සොයා මං හරි ආසයි අහන්න පින්වත කියන්න හයියෙන් साधु किया इहंड मीरी हरिमलसनाई एनंगोतम नल लेतिया लोतुरुगुनयट वंदिन कौरुन नमो तस्स भागवतो किया समंता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुग्धं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुද්දස්ස नमो
තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දෑත පපුව ළඟට තියලා වැඳ ගන්න. විහාරාධීශ්වර නායක මාහිම්පාණන් වහන්සේගෙන් අවසර, අපේ හිතවත් පඬිත හාමුදුරුවෝ පොඩි හාමුදුරන් වහන්සේගෙන් අවසර, වාසනාවන්ත කාර්නික මගේම රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ, ඔබ මාව මේ ධම් සභා මණ්ඩපයට වඩම්මත්ති. ධම් සභා මණ්ඩපේ ඉඳගෙන දෙපස ඉඳගෙන සාදු කිව්වා. ඔබේ සාදුනද අතරින් මට ඇහුනේ මගේ අම්මා මට අන්තිමට පුතේ කියපු දවස. ගෙදර කන්න නැතුව නෙමෙයි අපි ශාසනයට ආවේ. මේ ධර්මාසනෙන් වාඩි වෙන්න කලින් අර උපාසකම්මගේ අතේ මල්වට්ටියක් තියෙනවා දැක්කා. ඒ මල්වට්ටිය අරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරලා බුදුරජාණන් වහන්සේට කිව්වේ, ස්වාමීනි අදත් මං බණක් කියනවා. මං ගන්න හුස්මක් ගානේ මං කියන බණ පදයක් ගානේ මාව පාරක දාලා යන්න නැතුව, රටකට විකුණන්න නැතුව පරිස්සමට බලාගත්තේ මගේ අම්මා. අනේ මේ හුස්මෙම අයිතිකාරය අම්මා. ස්වාමීනි මේ බණ පදවල අනන්ත පින් බලෙන් මගේ අම්මා මතු බුදු වේවා කියලා හිතාගෙනයි මං බුදුන්ට මල් පූජා කළේ. මේ වෙලාවේ ඔයාලගේ අම්මව පපුවේ ඇඳින්න කාන්ති මහත්මිය රට ඉඳන් කතා කරලා මට කිව්වේ අම්මා ගැන අප්පච්චි ගැනම කියන්න කියලා. එනිසා අද මේ නිකිනි පොහොයේ අවසන් බණ අවසන් පින්කම වෙලාවේ ඔය පපුව ඇතුලේ අම්මව හදවතේ ඇඳගෙන තරුණ බාල මහලු හැමෝම යන්න අතීතෙට. රජ මැදුරු සිටු මැදුරු නැතුව ඔබේ ලෝකෙ ලස්සන කරපු අම්මා ඔය පපුව තුරේ ඇඳගෙන අම්මගේ ගුණ කඳ සිහි කරන්න. රතුලේ සුදු නොකලට තාත්තා අපේ මුළු ලෝකෙම ලස්සන කළා. ඒ තාත්තව ඔය පපුතුරේ ඇඳගෙන තාත්තගේ දෑත්වල කරගට එනකං විඳපු දුක වේදනාව සිහි කරන්න. කඩුගේ ගල පරපුරෙන් අප්පච්චි එන හැටි අර බලන්න. අනේ කුඹුරක් ගානේ දුක් විඳ තාත්තා. අද සිල් ගත්ත වෙලාවේ උදේ තාත්තව සිහි කළ වැන්දද? මේ වෙලාවේ තාත්තව පපුවේ අඳින්න මහ ගෙදර දීලා ඉඩකඩම් වවලා ඒගොල්ලෝ අපිව දාලා ගියා. සැනසියන් පුතේ අවසන් හුස්මෙත් උඹ ලස්සනට ජීවත් වෙයන් පුතේ කියලා තාත්තලා අපිට කිව්වේ. ඒ තාත්තව පපුවේ ඇඳගෙන මව්පිය උපහාරයට දෑතම පපුව ළඟ තියාගෙන අහන්න. පුදසුන මාත පුදන නෙළුම් පියුම ඔබයි අම්මා අන්ධකාර සමාජයේ මැණික් පහන අම්මා හිතේ තිබෙන ආදරේට ලේකිරි කළ අම්මා මිතේ බුදුන් තාත් කලියෙන් නිවන් දකින් අම්මා ජීවිතේ මට කියා දුන්නේ
ඇත්තමයි අම්මා ආදරේ බෙදා දුන්නේ ඇත්තමයි අම්මා පපුතුරේ මා දරාගෙන දුන්න සෙනෙහස නිම්මා මං කරපු පින් අරන් බුදු වෙයන් අම්මා තුන් යමේ නිදිවරන් හිටපු දෙවඟන අම්මා දන් කුඩේ රස බැලූ පන ටිකයේ අම්මා පන්සලේ දම් බෙදුව පින් කඳයි අම්මා මං කරපු පින් අරන් බුදු වෙයන් අම්මා ජීවිතේ මට කියා දුන්නේ ඇත්තමයි මගේ අම්මා රතුම රතුලේ සුදු කළායේ ඇත්තමයි පින් කඳයි අම්මා සීගිරියේ අප්සරා පෙරදී ලස්සනයි පින් සාරේ අම්මා නිවන් දැකලා මදි මට බුදු වෙයන් අම්මා රන්වැලිසේ වටේ තිබෙන ඇත් පහුරයි පියා සිරිමාබෝ මාළු වටේ රන්වැට වගේ පියා දලදාවේ උඩින් තිබෙන රන්දියනයි පියා මෙතේ බුදුන් තාත් කලියෙන් නිවන් දකින් පියා ජීවිතේ මට කියා දුන්නේ තාත්තා තුන් යමේවා කරතියාගෙන ගියේ මගේ තාත්තා පන්නිදේ මට ලියන්නට බෑ දිගම පොත තාත්තා මං කරපු පින් අරන් බුදු වෙයන් තාත්තා මාගෙදර උරුම කරු දන්නවද තාත්තා කරතියන් වෙසක් මහා තොරන් බැලූ තාත්තා පන්සලේ ඇත් පවුර දන්නවද තාත්තා මං කරපු පින් අරන් බුදු වෙයන්
තාත්තා නමෝ බුද්ධාය. පින්වත්නි, මේ ලෝකේ ආදරණීයම අනුශාසනාවයි ඔබ මේ අහන්න සූදානම් වෙන්නේ. දන්නවද? අපි අම්මගේ කුසට ආපු දවසේ අම්මේ ඔයා කලලයකට, දරු කලලයකට පඳුරක් අරගෙන බුදු කුටිය ළඟ තියලා බුදුරජාණන් වහන්සේට බාර කළා. පුතෙක් වෙලා දුවෙක් වෙලා නැහැ. ඒ වුණාට අනේ ගිහිල්ලා පඳුරක් තියලා කිව්වා, ස්වාමීනි දරුවෙක් බඩට ආවා, පන්නටත් වඩා ආදරෙන් රකින්න කියලා. මතකද? ඔබ ඊටාම සෙනෙහසින් ආදරෙන් ඒ සෙනෙහස ආදරය නිමාවක් නැහැ. සම්පත්ති මෑණියන්ට පඳුරු තියලා කිව්වේ, දරුවෙක් බඩේ ඉන්නවා රකින්න මගේ අත්තරන් සත්පත්තිනි මෑණියනි කිව්වා. දරුවා හම්බ වෙලා 6 මාසයක් ගියහම ඒ බාහිර විනාශ කරනවා කියලා මගේ රත්තරන් නම්බරට මතකද පොරොන්දු වුණා. ගෙදර කිරියම්ම දානේ කී වතාවක් නම් දෙන්නේ නැත්te තමන්ගේ දරුවෝ වෙනුවෙන්. නූතනයේ දරුවන්ට මේ එකක්වත් මතක නැහැ. එකක්වත් මතක නැහැ. ඇහැක්වත් පියාගන්න නැතුව ආදරෙන් අහන්න මේ බණ කතාව. ජීවිතය ඔබට වෙනස් කරගන්න පුළුවන්. අම්මා ගැන අප්පච්චි ගැන ජීවිතේ වෙනස්ම කතාවක් මේ කියන්නේ. මේ කතාව ආදරෙන් අහන්න. දන්නවද? අපි අම්මගේ බඩට ආපු දවසේ බඩගිල්ලිය ලොකු වෙනකොට අම්මගේ කකුල් පිට්ටු වගේ ඉදිමෙනවා. නැගිටවන්න බෑ, ඇවිදින්න බෑ. හිමින් හිමින් ඇවිද්දී. ඇදී නිදා ගන්නකොට එහාට මෙහාට පෙරලෙන්න ආසයි. ඒ වුණාට දරුවට රිදෙයි කියලා මාස 9කට එක පැත්තකට නිදාගත්තා. බඩේවත් විද්දල නැහැ. දරුවන්ට ගිහින් කියන්න අම්මගේ ආදරය. එච්චරක් ආදරය කළා. බඩේවත් දුකක් දුන්නේ නැහැ. බඩේවත් දුකක් නොදීපු අම්මලට අද දරුවෝ මොනතරම් දුක් දෙනවද? මොනතරම් විඳනවද? ඒ දුක් කන්ද වේදනාව නිමාවක් නැති වේදනාවක්. දන්නවද? දරුවා මේ ලෝකෙට එන දවසේ දැන් ඔය අවුරුදු 16 17 වෙනකොට පෙම්වතා පෙම්වතිය හොයා ගන්නවා. එයාගේ නමේ මුල් ලකුරු මේ අතපය වල බෙල්ලේ අරේ මේ ඔක්කොම කොටනවා. සමහර අය ඡායාව ෆොටෝ එකම කොටලා. සමහර අම්බල මෙතන ඉන්නවා. බඩ කපලා දරුවා එළියට ගත්තේ. බඩට ගහපු මෙහුම් වල පාරවල් අවුරුදු ගානක් අම්මගේ බඩේ තිබුණා. එච්චරක් ඉවසුවා. දරුවන්ට මේ වේදනාව දැනුන්නේ ලෝකේ පළවෙනි ටැටූ එක අම්මගේ බඩේ. දන්නාද? පෙකිනි වලින් වෙන් කරන වෙලාවේ ලෝකේ දරුණුම දුක විඳේ අම්මා. අඬාගෙන වේදනාව විඳගෙන දරුවා මේ ලෝකෙට ගෙනාවට පස්සේ ලෝකේ තියෙන ලස්සනම ඇදේ දරුවා නිදි කෙරෙව්වා. කරුණාව, දයාව, සෙනෙහස පිරිච්ච මේ ලෝකේ ලස්සනම ඇද අම්මගේ පපුව. ලෝකේ ලස්සනම ඇද අම්මගේ පපුව. ඒ පපුව තියද්දී බුදු කෙනෙකුටවත් බැරි වුණා. බුදු කෙනෙකුටවත් බැරි වුණා. ඒ පපුව තියද්දී නහරවල දුවපු, ඇඟ ඇතුලේ දුවපු, ඇට මිදුලක් ගානේ දුවපු රතු පාටලේ බින්දු බින්දු කිරිකලම් තමන්ගේ ඇඟේ ඇතුලේ දුවපු රතු පාට ලේ ටික සුදු කරපු අම්මා නෙමෙයිද අපේ හුස්ම, අපේ පණ? අපේ හුස්ම ටික යා
අපේ පණ ටික ඒව දරුවන්ට අමතක වුණා. දන්නවද? ගමට හිරු වෙන්න කලින් කුස්සියට හිරු පෑවුවා. ඒ තමයි අම්මා. උදේ පාන්දර නැගිටලා පාසල් බත් එක හදලා බෑග් එකට දාලා බත් ටික කවලා කොණ්ඩ කරවල ගොතලා ඔළුවේ තෙල් ගාලා පරිස්සමට කෙව්වා. මේ ලෝකේ ජීවමාන බුදුන්ගෙන් හම්බ වෙන පරිස්සමට පුතේ කියන වචනය කාගෙන්වත් හම්බ වෙන්නේ නැහැ. වැඳලවත් ගියේ නැහැ සමහර දරුවෝ. වැඳලා ගියේ නැහැ. අම්මා උදේට කෑවද කියලා දැන් දරුවෝ අහන්නේ නැහැ. දස මාසයේ කියන්නේ ලෝකේ බලගතුම මන්ත්‍රය. ලෝකේ බලගතුම මන්ත්‍රය ගෙවල් වල කියන්නේ දේවාල වල පස්සේ දුවනවා. බලගතු මන්ත්‍රය කියන්නේ පිටක් ලැබෙයිද? දස මාසයේ තමයි ලෝකේ බලගතුම මන්ත්‍රය. දරුවන්ට කියන්න පුතේ ගෙදර ඊ ගාතාව කියලා අම්මට වැඳපන් කියලා. දන්නවද? යට්ට හින්දුම ඉඳලා හේදුවා. පව් සමහර අම්මලා දෙයියනේ දරුවෝ වෙනුවෙන් එච්චරක් දුක් විඳා. පපුවට තට්ටු කරලා අහන්න. දැන් මේ සමහර වයසක අම්මලා ඉන්නවා අපිට ඇවිල්ලා කියනවා අද අටපිරිකරක් ගෙනාව හාමුදුරනේ සීට්ටුව දාලා ගත්තේ. මොකෝ හදිස්සියෙම නෑ අම්මා වෙනුවෙන් පූජා කරන්න. එච්චර අම්මට ආදරේ. පපුවට තට්ටු කරලා අහන්න කවදා හරි දවසක දැකලා තියෙනවද ඔයාලගේ ගෙදර බත් හදලා අම්මා කලින්ම කාලා මං කෑම උඹලා කාපන් කියනවා. මුදුන් බත බෙදුවේ තාත්තට. ලොකු පුතාට සුදු පුතාට චූටි පුතාට බත් බෙදලා අම්මා කෑවේ හැලී තියෙන දඟුඩේ. බත් මුට්ටේ දාලා ආදරය කරපු අම්මලා අද පාරක් ගානේ බල්ලු ගිහින් දාලා වගේ අම්මාව රිගා කනවා. මහලු ගෙවල් පිරීලා. දන්නවද? පෞගිය දවසක ඔබට මතකද? අනාථ නිවාසයක් ගිනි ගත්තා. අම්මලා පිච්චුණා දැක්කද? සමහර දරුවෝ ඇවිල්ලා කියනවා මං 75000ක් ගෙව්වා මං 35000ක් ගෙව්වා. කාල කන්නේ දරුවෝ තමන්ගේ අම්ම වටින්නේ 35000ද 75000ද? ලේ වලින් ආදරය කළේ. ලේ වලින් ආදරය කළේ. ඒ අම්මා 35000ට සීමා වුණා. 75000ට සීමා වුණා. දන්නවද? දරුවන්ට කියන්න මේ ලෝකේ වටිනාම ආදරේ තිබ්බේ අම්මා ගාව. සමහර අම්මලා මහලු ගෙවල් වල අනුන්ගේ බත් කනවා. අර එක හාමුදුරුවෝ කෙනෙක් මහලු ගෙදරට වැඩලා බනට වයසකම අම්මා කෙනෙක් පොඩි පිරිකරක් පූජා කළා. චූටි පිරිකරක්. හාමුදුරුවෝ පන්සලට ගිහිල්ලා අර ඔක්කොම පිරිකරට කලින්ම බල්ලා තියෙන්නේ අර චූටි පිරිකර කඩනකොට තිබිලා තියෙන්නේ බුද්ධ වහන්තරයක්. බුද්ධ පූජා වහන වහන්තරයක්. ඒ වහන්තරේ දිගාරනකොට ඒක ඇතුලේ පොඩි ලියුම් කෑල්ලක්. ඒකේ ලියලා තියෙනවලු පොඩි හාමුදුරනේ ඔබ වහන්සේට මංගාව දෙන්න ලොකු පිරිකර නැහැ. මේ වහන්තරේ හැදුවේ මගේ අතින්මයි. අනේ හාමුදුරනේ පන්සලේ බුද්ධ පූජාව තියෙනකොට මේ වහන්තරෙන්ම වහන්න. මොකද ඔබ වහන්සේගේ පන්සලේ බුද්ධ පූජාව තියෙන වාරයක් ගානේ මේ වහන්තරෙන් වාන වාරයක් ගානේ මම ප්‍රාර්ථනා කරනවා මගේ පණ ටික යන්න කලින් එක පාරක් හරි මගේ පුතාට මාව දකින්න හිතක් පහළ වේවා කියලා. අම්මලා දරුවන්ට වෛර කරන්නේ නැහැ. ගෙදරට ලේලි ආපු ගමන් අම්මා කුස්සී ඇල්සේෂන් බල්ල සැටිය උඩ. බල්ලට සැන් පවුඩර් කැල්සියම් විටමින් සස්තනට පැකට් ටිකක් ගෙනත් දෙන්නේ අම්මට. පොඩි කාලේ හැදුවේ කොහොමද? හොඳම දේ දුන්නේ දරුවන්ට. වටිනාම දේ දුන්නේ දරුවන්ට. හැමදාම රුපියල් 10ක චීත්ත කෑල්ලක් ගෙනත් දෙනවා. මතක නැහැ අම්මා කරපු ආදරේ. ලෝකේ කාවත් ලොකු කරගන්න එපා පුතේ. පින්වත්නි අම්මා ලොකු කරන්න පපුව ඇතුලේ අම්මා ලොකු කරගන්න. මම රුවන්වැලි මහා සෑය ළඟදී දවසක මව්පිය වන්දනාවක් කළා. ටික කාලයක් වෙනවා. ලක්ෂ ගාණක් සෙනඟ. දැන් මව්පිය වන්දනාව පටන් ගන්නකොට මල් පෙරහැර යනකොට
වයසක අම්මා කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කියනවා පොඩි හාමුදුරනේ මම ඔබ වහන්සේගේ බණක් ඇහුවා ගලින් බිඳුනේ ඇබදි. අනේ ළඟට එන්න දැකලා මිනිස්සු ඔබ වහන්සේ වට කරගෙන එන්න හිතුන්නේ සෙනඟ වැඩි. අනුරාධපුර ටවුමි බැනර් එක දැකලා මම පැය 4කට කලින් මෙතෙන්ට ඇවිල්ලා වාඩි වුණේ. හාමුදුරනේ මම මගේ දරුවා බඩේ තියාගෙන බඩගෙඩි එල්ලගෙන ගිනි ගහන අවුවේ මේ රුවන්වැලි මහා සෑය සලපතල මළුවේ වට 3ක් ගිහිල්ලා මගේ දරුවා මහා සෑයට බාර කළා හාමුදුරනේ. දරුවා හම්බෙලා මාස 6ක් ගියාම මම මේ සලපතල මළුවේ තියලා බාරේ නිදහස් කළා. අද මගේ පුතා ડોක්ටර් කෙනෙක්. මං අන්න අතන කෙරවලේ හිඟා කනවා හාමුදුරනේ. මහා සෑයට දරුවෝ බාර කරපු අම්මලා ඒ සෑ මළුවේ හිඟා කනවා. සිරි මහ බෝධියට දරුවෝ බාර කරපු අම්මලා ඒ සෑ මළුවේ හිඟා කනවා. දලදා මාලිගාවට දරුවෝ බාර කරපු අම්මලා මැද දීදී රෙදි එලාගෙන හිඟා කනවා. දලදා පෙරහැරි රන්දෝලි පෙරහැර අද අන්තිම එක දරුවෝ ස්ටේජ් එකේ වාල්ලා පෙරහැර බලනකොට ඒ දරුවෝ වදපු අම්මලා අනුන්ගේ බත්තිල්ලිල්ල මහපාරේ ඉටි කෑලි දාගෙන හිඟා කනවා. බුදුන්ට වැඳලා කියන්නම් අම්මයි තාත්තයි කවදාක්වත් මහපාරේ තනි කරන්න එපා දෙයි හාමුදුරනේ. අම්මා කියන්නේ අපේ තුන් හිතම නියපු කෙනා. මං හැමදාම මන්ත්‍රයක් වගේ කියන කතාවක් මම මහාන උනේ 5 වසරේදී. මට හරි මාසෙ තුන සිවුර දැක්කම මහාන වෙන්න. මං අපේ අම්මට ගිහිල්ලා කිව්වා මට මහාන වෙන්න ආසයි කියලා. පිස්සුද කියලා ඇහුවා. ඔය අම්මන්ට මතකද ඕගොල්ලෝගේ දරුවෝ පපුතුරේ තියන් හදපු හැටි? වැස්සකට තෙමෙන්න දුන්නේ නැහැ. හෙම්බිරිසාවක් හැදෙන්න දුන්නේ නැහැ. කිරි වමනේ ගියොත් වඩාගෙන දුවනවා කෑග ගහ. අම්මලා දරුවන්ට ආදරේ අම්මේ. අපේ අම්මා මාව දුන්නෙම නෑ. මම බිම පෙල්ලි පෙල්ලි ඇඬුවා. හැමදාම අඬද්දි බැරිම තැන මාව පන්සලට ගිහින් දැම්මා. අම්මා ගාව නිදාගත්ත අම්මගෙන් කවාගත්ත අම්මා නැතුව නිින්ද යන්නේ නැහැ. සිවුර දැක්කම ඔක්කොම අමතක වුණා. සසර පුරුදු. මම මහාන වෙන දවසේ පන්ති යාළුවෝ නෑදෑයෝ ඔක්කොම ලැවිල්ලා හිටියා. ලොකු හාමුදුරු මට කතා කරලා කිව්වා පුතේ අද තමයි ඔයා අම්මට වඳින අන්තිම දවස. යන්න ගිහිල්ලා අම්මගේ කකුල් දෙක අල්ලලා අන්තිම වැඳුම් වැඳලා එන්න කියලා. මතක ඇතුව අම්මගේ මූණ ඉඹලා එන්න කිව්වා. මං ඈත ඉඳලා අපේ අම්මගේ මූණ දිහා බැලුවා. අනේ එක දරුවෙක් හරි මේ කතාව අහගෙන ඉන්නවනම් මට කියන්න තියෙන්නේ අම්මව නම් දාලා යන්න එපා පින්වත්නි. මං දැක්කේ අපේ අම්මගේ මූණ යුද්ධයක් කළා පෙරදිච්ච රජෙක් වගේ. තරකට දුවනකොට පෙරදි තරංකාරියක් වගේ. අන්තිම වැඳුම් වඳින්න මං අපේ අම්මා ළඟ දන ගහනකොට අනේ අපේ අම්මා මාව පපුවට තද කරගෙන කෑග ඇඬුව පින්වත්නි යන්න එපා පුතේ කියලා. අපේ අම්මා අඬනකොට මං අම්මව බදාගත්තා. අම්මගේ කඳුළු මගේ පිටට වැටෙද්දී මගේ ලේ වලට නහර වලට රෝම කෝපයක් ගානේ මට මගේ අම්මගේ ආදරේ දැනුණා. මං එදා එකම එක දෙයක් හිතාගත්තා. කවදා හරි දවසක මම මැරෙන්නෙත් මේ සිවුරේ කියලා හිතාගත්තා. මං ලොකු හාමුදුරු කෙනෙක් වෙලා මං ඉන්න පන්සලේ මගේ බුදු අම්මට කාමරයක් හදලා මගේ මේ අත් දෙකෙන් අම්මගේ කැටකුණු ටික අත ගන්නවා කියලා මං හිතාගත්තා. අපි හරි දුප්පත්. සමහර දුප්පත් කියලා ලැජ්ජයි. මම නම් ලැජ්ජ නැහැ. අපි හරි දුප්පත්. අපේ අම්මා එක වේලක් කාලා අපි බඩ තුන් වේලම පුරවලා තියෙනවා මං දැකලා තියෙනවා. මං හිතාගත්ත පින්ඩ පාතේ ගිහිල්ලා හරි අම්මට කන්න දෙනවා කියලා. කවදා හරි දවසක මගේ අම්මගේ පණ යන්නේ මගේ මේ අත් දෙක උඩ කියලා මං හිතාගත්තා. මං එහෙම හිතුවේ 5 වසරේදී. අද මගේ අම්මා ඉන්නේ මංගාව මගේ පන්සලේ. මේ අත් දෙක පින් කළා අම්මා ගෙනත් තියාගෙන සලකන්න. සිවුරක් ඇඳගෙන මට පුළුවන් නම් මගේ අම්මා ළඟින් තියන් සලකන්න. ඇයි මේ සමාජේ තරුණයන්ට දරුවන්ට අම්මලට තාත්තලට මිනිස්සුන්ට බැරි තමන්ගේ අම්මා පණටත් ආදරෙන් රකින්න. ලොකුවක්කට ගොඩ ඉඩම අරයට මහා ඉඩම මෙයාට කුඹුර ඉඩ කඩන් වලට මව්පිය සිනස විකුණපු දරුවෝ කොච්චර ඉන්නවද? මේ ගමේ ඇති අම්මගේ මලකමට වාඩි වෙන්න දරුවෝ. ආවාස වලට අකමැති වුණාම මලකමට වාඩි වෙන්නේ නැහැ. තරුණ ළමයි නෑ මෙතන ගොඩක්. මේ බණ ටික මේ දරුවෝ වීඩියෝ කරනවානේ අහන්න දෙන්න පුතේ. අද අම්මට දසමාසී කියලා වදින්න දරුවෝ ඉන්නවා. තමන් ආදරය කරන ගෑල්ලමට පැයක් කතා කරොත් අම්මට විනාඩියක කතා කරන්නේ. 3:30ම දුන්නේ යා.
මගේ ගෙදරට එනකන් ඇස් දෙක පියන්නේ නැතුව බලන් හිටියේ අම්මා. මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් නිදිවරපු අපි වෙනුවෙන් ඇහැරන් හිටපු එකම ඇස් දෙක තියෙන්නේ අම්මට. ඇහැරන් හිටපු එකම ඇස් දෙක තියෙන්නේ අම්මට. මේ ලෝකේ කවුරු හරි ඉන්නවා නම් කඳුළු වට්ටපු කෙනෙක් අපි වෙනුවෙන් වැඩිපුරම අඬපු ඇස් දෙක තියෙන්නේ අම්මට. ඒ තරම් අඬලා තියෙනවා. මට පේනවා මේ ප්‍රමාණ උපාසකම්මල එක එක ගහ අඬනවා. අම්මට මතක් වුණාද අතීතේ? දරුවා අත් දෙකේ තියාගෙන නලව පැටි මතක් වුණාද? කැටකුණු වතක ගහ හදපු පැටි මතක් වුණාද? දරුවන්ට ඔයාලට ඔයාලගේ අම්මලා මතක් වුණාද? මං කියන්නද? මේ ඉන්න ගොඩාක් උපාසකම්මලගේ අම්මා මැරිලා ඇති. අම්මා නැතුව ඇති. පව් අද මේ අම්මලා අතීතයට ගිහිල්ලා කිග ගහනවා නේද? මතක් වෙනවද ඔයාලට? ඔයාලගේ අම්මව යන්න අතීතයට. අම්මා මැරිලා නම් මං කියන කතාව අද ගිහිල්ලා කරන්න ඕන ගෙදර. ඔය සුදු පිරිවටේ තියෙනව නේද අද කරේ දාපු? ඔය පිරිවටෙන් ඔය සිල් පිරිවටෙන් අම්මගේ ෆොටෝ එක පීදාන්න. අප්පච්චිගේ ෆොටෝ එක පීදාන්න. පවුනේ. ගෙදර බුදු කුටියට යටින් අම්මගේ තාත්තගේ ෆොටෝ දෙක එල්ලන්න. වැඳලා කියන්න. දෙවනි බුදුන් ඔයයි අම්මේ ඔයයි තාත්තේ දන ගහලා වඳින්න. දන්නවද මගේ රත්තරන් අම්මලා ඔයාලා හරියට දුක්කින් ධම්මේ දරුවෝ මේ ලෝකෙට බී කරන්න. තාමත් කඩියක්පම් විකුණනවා. තාමත් බුලට් ටික හදලා විකුණනවා. අන්තිම තප්පරේ දරුවෝ වෙනුවෙන් කැප කළා. කන කර ආවරණ ටික උගස් කළා. ඒ තමයි ලෝකයේ ඇත්ත. ඒ තමයි ලෝකයේ යථාර්ථය. ඒත් අද අම්මා දීපු කිරිවල ණය අවුරුදු 100ක් අම්මව දකුණු රිසෙත් යහිකත් ගෙවන්න බැරිලු. ණයගේ පුතාලා ඉන්නවද? අද අම්මට උඹ කියනවා, ඵලයන් කියනවා, තමුසි කියනවා, අම්මට ගහන්න අත උස්සනවා, අම්මට බනිනවා. වැඳපු දවසක් නැහැ. කෑවද කියලා අහපු දවසක් නැහැ. එච්චරක් දරුවෝ ඈත් වෙලා කියන්න ගිහිල්ලා අතක් නම් ඔස්සන්න එපා. අබ්බගාතෙල උපදිනවා. කටක් නම් ඇරලා බනින්න එපා. ගොල්ලු වෙලා උපදිනවා. ඇස් රවන්න එපා පුතේ. උඹට වස්වදී. අම්මා දිහා රවලවත් බලන්න එපා. වස්වදීනු. එච්චරක් අපිට ආදරය කරපු කෙනා අම්මා. මට තේරෙන්නේ අයිස් කුඩු ගංජා තරුණයන්ගේ දරුවන්ගේ ජීවිත විනාශ කළා. සේස් සතව නැති කළා. සමහර ගෙවල් වල අම්මලා බය ගෙහිලා ඉන්නේ දරුවන්ට. එච්චරක් තමන්ගේ ලෝකෙම විනාශ කරගත්ත තරුණයෝ ඉන්නවා. මට තේරෙන්නේ ඇයි ජීවිතේ දිනන්න බැරි කියලා. කවදා හරි දවසක මගේම ගෙදරක රෙජිනක් වගේ මගේ අම්මා තියෙනවා. මගේ ලෝකේ කවදා හරි මගේ අප්පච්චි රජ කරනවා කියලා දරුවන්ට හිතන්න පුළුවන් නේ. දැන් එහෙම හිතන්නේ නැහැ නේ. මැරෙනකන් කොහේ හරි වයසට ගියාම නංගි ගාවට අක්ක ගාවට මල්ලි ගාවට හෙර කරලා තියලා මැරෙනකම් බලාගෙන ඉන්නවා. අටපිරිකර දහස් පූජා කළත් වැඩක් නැහැ. ඉන්නකොට ඇඳිවත නොදී තුන් වේලම කුස පුරවන්නේ නැතුව මැරුණාම බාස්මති වලින් දානේ දීලා වැඩක් නැහැ. ඉන්නකොටයි සලකන්න ඕනේ. මේ සමාජ විනාශ කරන්න බෑ කියලා කියනවා නේද? මම මේ උපාසකම් වලට කියන කතාව අහන්න දරුවෙක් නම් ගෙදර ගිහිල්ලා කියන්න. මේ සමාජ විනාශ කරන්න පුළුවන් අම්මේ. මේ සමාජ විනාශ කරන්න පුළුවන්. අයිස් කුඩු ගංජා බොන දරුවන්ගේ ජීවිතේ විනාශ කරගන්න පුළුවන්. මේ උපාසකම් වල මේ අම්මලා මේ දරුවන්ට ගිහිල්ලා කියන්න. අද දුරකථනයේ දරුවන්ගේ ලෝක විනාශ කළා. දරුවෝ නන්නත්තර වෙලා. මාපිය සෙනෙහසක් කඳු දන්නේ නැහැ. ජීවිතේ වැඩිපුරම වෙලාවක් ගත කරන්නේ ටෙලිෆෝන් එකත් එක්ක. අපිම පිරිහිලා. අපිම පිරියෝදන. අපිට ඒක වෙනස් වෙන්න තේරෙන්නේ නැහැ. එක වැඩසටහනකදී තරුණයෙක් ස්ටේජ් එකට ඇවිල්ලා කියනවා පොඩි හාමුදුරනේ මම මේ ඔබ වහන්සේගේ මාපී වන්දනාව තුට්ටු දෙකට ගණන් ගත්තේ නෑ අපේ හාමුදුරනේ. මම අද අපේ අම්මට එන්න එපා කිව්වා. අපේ අම්මා මටත් තොරෙන් ඇවිල්ලා හිටියා. මම අපේ අම්මට කිව්වා මම තමුසෙට එන්න එපා කිව්වනේ.
යනවා පස්සට කියලා. අර කිරෝලින් මාල්ලා ඉන්නේ අපේ අම්මා. මං අපේ අම්මට ගහන්න අත උස්සලා තිනවා. මං අපේ අම්මට උඹ කියලා තිනවා පොඩි හාමුදුරනේ. වැඳපු දවසක් මතක නැහැ. කෑවද කියලා අහපු දවසක් මතක නැහැ. මගේ ඇඳාස්සේ මෙට්ටයාස්සේ කොට්ටයාස්සේ පිරීලා පිළිත් නූල්. මං ඒ ඔක්කොම මිසි කරන මොන කරුමද මේ කියලා. හැබැයි අද ඔබ වහන්සේ අම්මා ගැන බණ කියනකොට මට හිතුණා පොඩි හාමුදුරනේ මගේ අම්මව පපුඩු තුරුළු කරගෙන මේ බණ කතාව අහන්න ඕනේ කියලා. මේ තරුණයා කෑ ගහලා අම්මට කියනවා අම්මේ මේ කාලකන්ණි පව්කාරයට ඔයා සමාව දෙනවද අම්මේ? එහෙම කියද්දි අර ඈතින් අම්මට වාල්ලා ඉන්න බැරි වුණා. ඒ අම්මා දුවගෙන ආව ස්ටේජ් එක ළඟට. තරුණයාව අත් දෙකින් බදාගෙන අම්මා කෑ ගහලා කියනවා උඹ මට ගැහුවත් උඹ මගේ පණ මගේ පුතේ කියලා පපුවට තද කරගත්ත දෙයි හාමුදුරනේ. උඹ මට ගැහුවත් උඹ මගේ පණ කියන්න තරම් අම්මගේ ලේනහර දරුවන්ට කොච්චර ආදරෙයිද? එච්චරක් ආදරෙයි. අර තරුණයා ඒ වෙලාවේ අම්මට වැන්දේ නෑ. අම්මා ගාව දන ගහලා අත් දෙකෙන් මේ දෙපා බදාගෙන මගේ අත් දෙක පණ තියනකම් අම්මට දුකක් වෙන්නේ නෑ අම්මේ කියලා. ඒ දෙපා ආදරෙන් ඉම්බා. ඒ දෙපා ආදරෙන් ඉම්බා. අද මේ තරුණයා විද්‍යාපීඨ ගුරුවරයෙක්. මං කියන්නේ මිනිස්සුන්ට වෙනස් වෙන්න බැරිද? වෙනස් වෙන්න පුළුවන්. දරුවන්ට ජීවිතේ දිනන්න පුළුවන්, මිනිස්සුන්ට වෙනස් වෙන්න පුළුවන්. මගේ රත්තරන් අම්මා නමින් මම තව ගොඩක් කියන්නේ. අම්මා කියන්නේ කවුද කියලා කවුරු හරි ඇහුවොත් කියන්න. වෙසක් ඉවරයි, පොසොන් ඉවරයි, ඇසල ඉවරයි, නිකිණි ඇවිල්ලා. වෙසක් දන්සල් තිබුණා නේද? පොසොන් දන්සල් තිබුණා නේද? ඒව 365ට කීයද? වෙසක් තියෙන්නේ 365ට කීයද? එකපාරයි. වෙසක් තියෙන්නේ 365ට එකපාරයි. අම්මා කියලා කියන්නේ 365 දන්සලක්. 365ම තඹපුගෙන අම්මා. අපි එක දවසක්වත් ගින්න තිබ්බේ නැහැ. ඒ හින්දා තමයි අන්තිම දවසේ ප්‍රජාපතිය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දන ගහලා වැඳලා කියනවලු ස්වාමීනි බුදු පුතේ අද අන්තිම දවස් මම මේ ආපු ආය අම්මා කවදාක්වත් එන්නේ නැහැ බුදු පුතේ. අන්තිම දවසේ ඉල්ලන්න තියෙන ඉල්ලීම මගේ බුදු පුතේ. ඔබ වහන්සේ මගේ දෑත නැලවි තනේ හපාපා කිරිබුවේ. අනේ ඔය බුදු සිරුර මගේ අත් දෙකෙන් අතගගා මං හැදුවේ. හෙට මම පිරිනිවරට යනවා. අන්තිම වතාවට මේ අත් දෙකෙන් ඔය බුදු පාදක බදාගෙන මට වඳින්න පුළුවන්ද බුදු පුතේ කිව්වා. හුනස්ෙන් නැගිට්ටා. අම්මේ කැතකුණු අතගගා හදපු ඔය දෑතට මේ බුදු දෙපා වඳින්න ඇයි බැරි? හිතේ හැටියට වඳින්න කිව්වා. බුදු පාකමල් බදාගෙන අම්මා වැඳලා ආපහු යනකොට විරාගී කරුණාවෙන් අම්මා පස්සෙන් ලෝතුරා බුදුන් වැඩියා. ලෝකෙට කිව්වා අම්මා කියන්නේ බුද්ධෝවිය මාතා බුදු කෙනෙක්මයි කියලා. අර විදේශ රටේ ඉන්න කාන්ති මහත්මියට පිං සිද්ධ වෙනවා. නිකිණි පොයේ දවසක් වගේ ලස්සන පොයේ දවසක ගමේ හැමෝටම බණ කතා වහන්න සැලැස්සුවට අම්මට ආදරය කරන්න. ෆොටෝ එක පපුව ළඟ තියාගෙන ආදරය කරන්න. මලත් ඒ ආදරය ඔබව රකින්නවා. නිමාවක් නෑ ඒ ආදරය ඇතුලේ. ඒ ආදර කතාව හරිම ලස්සනයි. ඒ ආදර කතාවට ආදරය දෙන්න, සෙනෙහස දෙන්න. ඈත් වෙන්න එපා ඒ ආදර කතාවෙන්. දන්නාද? ඒ ආදර කතාව අපේ ලෝකෙම නිවලා තියෙන්නේ. අපේ තුන් ලෝකෙම සනසලා තියෙන්නේ. තුන් ලෝකෙම සනසපු ඒ ආදර කතාවට අපි ණයයි. අපි ණයයි. මැරිච්ච දවසක කවදා හරි දවසක අම්මා මැරුණොත් දරුවන්ට කියන්න පුතේ අද බණ කතාවක් කියවා නිකිණි පොයේ දවසේ මේක චුට්ටක් අහපන් කියලා කියන්න. අම්මා මැරිච්ච දවසට මලකඳ කර උඩ තියාගෙන ටික දුරක් හරි ඵලයන් පොතේ දුන්නු කිරි වලට ණය ගෙවන්න. සත් සමුදුර පරාදයි ඔබ දින්නු කිරි. සත් සමුදුර තරණය කරලා මුහුද මැද දවස් 7ක් පීනලා අප මහ බෝසතුන් අම්මාව කරපින්නම් ගොඩට ආපු දවසේ
මොකක්ද අම්මා කිව්වා කියන්නේ? සංසාරේ මං ඔබට දීපු කිරිමේ මහ මෝද වගේ පුතේ. බිඳක් ගානේ මයි පුතේ ඔබ ගෙව්වා. ඔබ දවසක බුදු යන් මගේ පුතේ කිව්වා. අනේ අම්මා තමයි කිව්වේ පළවෙනියම බුදු යන් කියලා. ඒ අම්මට අපි කවුරුත් නැහැයි. ඇස් දෙක පියාගෙන දකුණු අත පපුව ළඟට තියාගෙන අම්මා වෙනුවෙන් මේ උපහාරය කරන්න සියලු දෙනාම දැස් පියාගෙන දකුණු අත තියාගන්න පපුවට. ඔබේ ජීවිත කතාවේ අද මේ අහන්නේ අම්මා ඔබ වෙනුවෙන් කරපු ආදරණීයම සෙනෙහසයි. ආදරණීයම කැපවීමයි. එකම එක දවසක්වත් මගේ හැර ගන්න එපා. අද මතක් කරන්න ඔබේ රත්තරන් අම්මව. දන්නාද කොච්චර වයසට ගියත් ඔයාට මතකද අම්මේ ධර්මශාලාවේ ඔයාව වත්තම් කරගෙන සිල් ගනින් මගේ පුතේ කියලා සිල් සමාදන් කෙරෙව්වා. සමහරු කියනවා මා පින්වන්දනාව උපාසකම්මලට කරලා වැඩක් නෑ කියලා. බොරුනේ. අට පේනවා මේ ඉක්ක හඬන අම්මලා. අන් කියන්නේ වයසට ගියත් ඇයි ඔය හදවතේ අම්මා නැද්ද? අම්මා තාමත් ඔය හදවතේ ඉන්නවා. සිහිනයක් වගේ දකින්නකෝ චිත්‍රපටියක් වගේ බලන්නකෝ ඔය පිරිවටේ මැදගෙන එදා ඔයාගේ අම්මා සිල් සමාදන් වෙච්ච හැටි මතකද? ඒ අම්මට අද පින් දෙන්න මේ තරුණ තරුණියෝ හැමෝම යන්න අතීතෙට ඒ බුදු අම්මා කරපු කැපවීම ආදරණීය සෙනෙහස අද මතක් කරන්න. උදේ ඉඳලා මෙච්චර පින් කළා නේද? පින් කන්දක් රැස් කළා නේද? ඒ රැස් කරපු හැම පින් කන්දම ඔයාගේ ආදරණීය රත්තරන් බුදු අම්මට පූජා කරන්න. අම්මා කියලා කියන්නේ අපේ නියපොත්තේ ඉඳලා උඩහිස දක්වා අතගගා හදපු කෙනා. ලෝකේ පළවෙනි රූපලාවන්‍ය ශිල්පිනී අම්මා. එයා තමයි අපිට මේ මේකප් එක දැම්මේ. මේ මේකප් එක ලස්සනයි. අද මතක් කරන්න අම්මා නැති වෙලාද? 3 මාසයක් වෙනවද? අවුරුදු 5ක් 10ක් 6ක් කමන්නේ. අද යට පින් දෙන්න. අනේ මං උදේ ඉඳලා මගේ අම්මා වෙනුවෙන් පින් කළා. මේ තරුණ ළමයි දරුපටව පින් දෙන්න. මේ වැඩසටහන කරන අපේ කාන්ති මහත්මියගේ රත්තරන් අම්මා අප්පච්චි සැනසෙනවමයි. මේ වෙලාවේ එක ප්‍රාර්ථනාවක් කරන්න. සසරක් වගේ මගේ හීනේ දැකපු ලෝකෙ දැකපු මට පින් කරන්න මගේ දෑ තුරු කරපු මගේ රත්තරන් අම්මේ මං කරපු පින් කන්දම මගේ අම්මට වේවා. මගේ රත්තරන් අම්මා මේ පින් අරගෙන කවදා හරි දවසක බුදු කෙනෙක් අභිමුඛයේ නිවන් දකිත්වා. මගේ රත්තරන් අම්මට බුදු සරණයි. අම්මාගේ ආදරයට ඒ ප්‍රාර්ථනාව ඔබ ආදරෙන් කළා. අත්හකට අරගෙන ඇස් දෙක ඇරලා වචනයක්වත් කතා නොකර මගේ දිහා බලාගෙන අහන්න. ඔබ ඔබේ අම්මට කොච්චර ආදරේද? අද ඔබට ඔබේ අම්මා ගැන කොච්චර දැනුණාද? තාත්තා කියලා කියන්නේ කවුද? තාත්තා කියන්නේ කවුද? තාත්තා කියලා කියන්නේ මහ පොළොව වගේ අපේ ලෝකෙම තරම් හිටපු කෙනා. අවුවේ මුතු කැට අවුරා අපිට ආදරය කිනාපු එකම කෙනා තාත්තා. දන්නාද? ගිනි අවුවට පිච්චුනේ තාත්තා. මහ ගෙදර හැදුවේ තාත්තා. අම්මා ලේබර් රූම් එකේ අපිව මේ ලෝකෙට බිහි කරනකොට අපි හැමදාම ඇහුනේ අම්මා අඬපු කඳුළු විතරයි. අපිට එක දවසක්වත් අහන්න බැරි වුණා තාත්තා අඬපු කඳුළු. තාත්තා තමයි අපේ හුස්ම පවා දන්නේ. මේ හුස්ම වල අයිතිකාරයා තාත්තා. මේ හුස්මේ තියෙන ආදරය තාත්තා. ඒ ආදරේ ජීවිතේ කවදාකවත් අමතක කරන්න එපා. දන්නවද? මගේ අම්මලා, මගේ තාත්තලා, මගේ දුවලා පුතාලා හොඳට මතක තියාගන්න.
අපිව මේ ලෝකෙට අරන් එන දවසේ එයා ගොඩාක් කඩලා තියෙනවා. හොඳට මතක තියාගන්න. තාත්තට තිබුණේ එකම සිහිනයක්. ඒ මොකක්ද? දරුවෝ රජ කරවන සිහිනයක්. පුතා දුව රජ කරවන සිහිනයක්. කරේ තියන් ලුණු වලන් ගියා, පිටේ තියාගෙන අස්සය පැද්දුවා. ඒත් අද ඔය අම්මට මතකද තාත්තත් එක්ක කතා කරගත්තේ ඒවා දරුවන්ගේ අනාගතේ ලස්සන කරන්න. එයා නැති වෙලාද? තාත්තා නැති වෙලාද? ආදරේ නැති වෙලාද? සෙනෙහස නැති වෙලාද? කමක් නැහැ. මතක තියාගන්න. තාත්තලා අපේ හීන පස්සේ දිව්වා. මේෂන් වැඩ කරන, වඩු වැඩ කරන තාත්තලා ඔට්ටු වුණා අපේ හීනත් එක්ක. ඒ මේෂන් වැඩ කළා ගිඩියමේ පිච්චුනේ අපේ හීන රජ කරවන්න. ත්‍රිවිල් එක අරගෙන පාරේ කරකවන්නේ අපේ හීන. කුඹුරේ ගල්ලැට්ටි බෙද බෙද කුඹුරේ මඩ නාගෙන කාගෙන ඒ අපේ හීන රජ කළේ අපි තාත්තට එච්චරක් ආදරේ. ජීවිතේ කවදාකවත් තාත්තව අමතක කරන්න එපා. තාත්තා අපේ හුස්මේ පවා ඉන්නවා කියලා මතක තියාගන්න. දන්නවද? එක තරුණියෙක් තාත්තා නැති වෙලා තාත්තගේ මලගමට ඇවිල්ලා මේ තරුණිය අඬනවලු. මගේ තාත්තේ මට සමාව දීලා යන්න. ඇයි මේ සමාව ඉල්ලන්නේ? තාත්තේ මම පොඩි කාලේ සබන් කෑල්ල එළිය දාලා පැස්සට දිය වුණාම ඔයා මට කනට ගහලා තිනවා. දිය කරපන් ඇති වෙන්න. මං හම්බ කරනවනේ. ඇඳේ බෙඩ්ෂීට් එක ඇතුලේ තුනම ඔයා මට ගහලා තිනවා. මට ගහද්දි මං හිතුවේ මහා කරුමයක් තාත්තා අද්දික කැඩියන් තාත්තගේ කියලා. තනියෙන් පිගාන හොද ගන්නකොට කැම්පස් එකේ ඉඳලා තනියෙන් සබන් කැල්ල පරිසම් කර ගන්නකොට ඇඳේ බෙඩ්ෂීට් එක හදා ගන්නකොට මට මතක් වුණේ මගේ තාත්තව. තාත්තා මගේ මුළු දිසානතීම හැදුවා. තාත්තේ ඔයා තමයි මගේ ලෝකෙම හදපු අප්පච්චි. මට සමාව දෙන්න තාත්තේ. මට ඔයාගේ කකුල් දෙක අල්ලලා දන ගහලා මං ගොඩාක් ආදරේ කියලා ඔයා ජීවත් වෙලා ඉන්නකොට මට කියන්න බැරි වුණා. අනේ තාත්තේ මට සමාව වෙන්න. එක දවසක් හරි මට කියන්න බැරි වුණා. පාන්සුපොලි දීලා හාමුදුරුවෝ ආපහු වඩිද්දි කනත්ත පාරේ මේ තරුණයා තාත්තගේ මලකඳ කරගහගෙන යනවලු. කනත්ත පාරේ මේ මලකඳ කරගහගෙන යනකොට මේ තරුණයාට ඇහෙනවලු පෙට්ටිය ඇතුලේ කතාවක්. තාත්තා කතා කරනවා වගේ. දුකයි බං මට උඹව දාලා යන්න. ආසයි උඹ ළඟට යදින්න. ඇත්තමයි. උඹ උපාධිය අරන් එනකම් මම බලන් හිටියේ ඇස් දෙකෙන් දකින්න. බොරු නම් අම්මගෙන් අහලා බලපන් වැඩ ඇරිලා ආපු හැම හවසකම මං ඇහුවේ මට කන්න නෙමෙයි උඹ කෑවද කියලා. මේ උගුරෙන් පහළට බත් කටක් ගියේ නෑ පුතේ උඹ කන්නේ නැතුව. හන්දිය ටවුම ළඟ තොරණ මං ඔබට පෙන්නුවේ කරතියක්. මට මතකයි මගේ පුතේ මගේ අන්තිම හුස්ම පොදයක්දිත් ඇත්තමයි. අම්මට නම් කියන්න එපා මේක. අන්තිම හුස්ම පොදයක්දිත් මට මතක් වුණේ අම්මව නෙමෙයි ඔබව. අද මම මැරලා යන දවසේ බරක් නොදීපු ඔය කරට ඔය අතට මං ගොඩක් බරයි. හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් නොවේ. ඒ තමයි තාත්තගේ ආදරය. ඒ තාත්තගේ ආදරය කවදාවත් අමතක කරන්න එපා. තාත්තගේ මලකඳ කනත්තෙන් දාලා පුතා ආපහු යන්න යනකොට තාත්තා අහනවලු යනවද පුතේ? කමක් නැහැ. මැරෙන එක සබහා දහම. අපි මැරෙන්න ඕන ඔක්කොම. ඉන්න අය අඳුන ගන්න හෙට උදේ. උඹ යනකොට මතක ඇතුවම අරන් ඵලයන් බෙහෙත් තුණ්ඩුව අම්මගේ. පුතේ මම්මලත් කමක් නැහැ. අම්මව පරිස්සමට බලා ගන්න කිව්වා. තාත්තා විතරක් මැරිච්ච අම්මලා ඉන්න දරුවන්ට වැඩිහිටියන්ට කියන්න තියෙන්නේ ගෙවල් වල බල්ලෝ බලල්ලෝ වගේ දෙමව්පියෝ තියාගන්න එපා.
නාවන්න, හොදන්න, සලකන්න, කැතකුණු අත ගන්න, අලුත් ඇඳුම් අඳවන්න, පියර ටික ගන්න, ආදරෙන් සලකන්න, සෙනෙහසින් සලකන්න. තාත්තා කියලා කියන්නේ කවුරු හරි හවුවොත් තාත්තා කියන්නේ කවුද කියලා? තාත්තා කියන්නේ සසරක්. සසරක්. සසරක් වගේ අපේ මුළු ලෝකෙම රැකපු කෙනා තාත්තා. අන්න යාට අපි නෑයි. උට වඩා තාත්තා ගැන මං කියන්නේ නැහැ. තාත්තා වෙනුවෙන්, තාත්තගේ ලෝකෙ වෙනුවෙන් උපහාරයක් කරන්න දකුණු අත පපුව ළඟට තියාගෙන තප්පර ගානක් තාත්තා වෙනුවෙන් මේ පුණ්‍යානුමෝදනාව ආශිර්වාදය කරන්න. තාත්තා කියන්නේ අපේ තුන් හිතම නියපු කෙනා. තාත්තා කියලා කියන්නේ අපේ ජීවිතය හදපු කෙනා. ඒ තාත්තට අපි හදවතින් ආදරය කරන්න ඕන. කවදාකවත් මහපාරේ පියසෙනෙහස තියලා යන්න එපා. පියසෙනෙහස දාලා යන්න එපා. දැක්කද ළඟදී දවසක තාත්තව අරගෙන මුණුබුරත් එක්ක පුතා යනවා බදුල්ලේ ගිහින් දාන්න. යනකොට මගේ තාත්තට දිගටම බඩේලි යනවා. මොකද කළේ? මගින් දාලා ගියා යන්න. බල්ලෝ ගිහින් දානවා වගේ. සාප වෙනවා ආත්ම ගාන. පොඩි කාලේ සාලි මැද කක්ක දාලා චූ දාලා අත් දෙකෙන් තලද්දි චික් කියන්නේ නැතිව අපිව අරගෙන යටිපතුල් දෙකක් තිබලා අපේ කැටකුණු හොදපු තාත්තා හැම ගෙදරකම ප්‍රොජෙක්ට් කරවන්න ඕන. හැම ගෙදරකම ප්‍රොජෙක්ට් කරවන්න ඕන. තාත්තා කියලා කියන්නේ අපේ හුස්මේ අපේ පණ ටිකේ අයිතිකාරයා. එන්නේ යාට අපි හදවතින් ආදරේ පූජා කරන්න ඕන. හදවතින් යා සරණ යන්න ඕන. ඉල්ලීමක් කරන්නද ඔබගෙන්? අනේ ඔයාලගේ ගෙදර නැත්තම් තාත්තගේ අම්මගේ ෆොටෝ එකක්, පරණ ෆොටෝ එක හදන දැන් තියෙනවා. ඒ තැනකට ගිහිල්ලා ලොකු ෆොටෝ එකක් හදන්න අම්මගේ තාත්තගේ. ඒකල්ල ගෙදර බුදු පිළිමේ ළඟ තියන්න. බුදුහාමුදුරුවෝ ඔයාලට බණින්නේ පවුනේ එහෙම තිබ්බට බුදුහාමුදුරන්ට පුළුවන් නම් බුදුපතුල් දෙක බදාගෙන වඳින්න වෙලෙද? ඇයි තාත්තව බුදු කුටිය ළඟින් තියලා වඳින්න බැරි? අගු පිළක හිර කරන්න එපා තාත්තව. කුස්සි පල්ලක හිර කරන්න එපා අම්මව. කන්න හොඳම දේ ගෙනත් දෙන්න. අඳින්න හොඳම ඇඳුම ගෙනත් දෙන්න. හැම ගෙදරකම තාත්තා රජෙක් වගේ බලා ගන්න. මියදිලා නම් මලක් තියෙන වාරයක් ගානේ, පහනක් දැල්ලන වාරයක් ගානේ තාත්තටයි අම්මටයි පින් දෙන්න කියලා බොහොම ආදරෙන් බොහොම සෙනෙහසින් ඔබෙන් ඉල්ලනවා. පින්වත්නි, බණ කතාව අවසන් කරන්න යන්නේ. බණ කතාව අවසන් කරන්න කලින් තව කියන්න ගොඩක් දේවල් තියෙනවා. පුංචි විනාඩි 10ක් 15ක් අරගෙන මේ ටික කියන්නම්. අහකට දාලා ඇස් දෙක අරගෙන මගේ දිහා බලාගෙන මේ කතාව අහන්න. අම්මේ තාත්තේ සොඳුරු ආදරයක් ගැන අපි කතා කළේ. පූජනීය ආදරයක් ගැන අපි කතා කළේ. ඒ සොඳුරු පූජනීය ආදරය ගැන කතා කරද්දී ඔබට අන්තිමට මේ නිකිණි පොහේ දවසේ පණිවිඩයක් දෙනවා ඔබේ ලෝකෙට. ඒ තමයි මතක තියාගන්න. අපි හැමෝම මොන තප්පරයකදී හරි මේ ජීවිතය අතහරින්න ඕන. මේ ජීවිතේ දාලා යන්න ඕනේ. අම්මලා බද්දේගම මම මුලත් සිංහල ගොඩක් ඈත. මේ කාන්ති මහත්මිය අන්තර්ජාලයෙන් මගේ බණක් අහලා තමයි මට මේ ආරාධනාව සිද්ධ කළේ. පව් ඒ අම්මා හැම වෙලාවෙම මට කතා කළා. අනිවාර්යයෙන් මව්පිය ගුණ සෙනෙහස කියන්නම කිව්වා. අන්තිම මොහොතේ ටෙක්ස්ට් එකක් දාලා තිබ්බා මව්ගුණ කවියෙන් සින්දුවෙන් කොහොම හරි කියන්න කියලා. ආයේ අම්මා අච්චර ආදරෙන් කියපුණ තමයි මේ විදිහට මේ වැඩසටහන කළේ. අපි ඒ වුණාට අපි දැන් මේ අද මේ සවුස් කරන අපේ මේ කලාකීර්ති අපේ සමීර පුතාව අපි හොඳට දන්නවා. පුඩා කායක් කලක් ඉඳලා දන්නවා. මේ පුතත් කතා කළාද මේ වැඩසටහනට එන වඩිනව නේද කියලා අහලා. මේ පුතාගේ තාත්තගේ බණ පින්කමත් කළේ මම තමයි ගෙදර. ඉතින් ඒකත් මතක් කරන ගමන් මගේ අම්මේ තාත්තේ මේවට කියන්නේ සංසාර පුරුදු කියලා. මේ නම්බල දන්නවද මේ සසර හරි දිගයි. මේ සංසාරේ හරි දිගයි.
මේ තාත්තලා මේ අම්මලා මතක තියාගන්න. සසර දිග බුදු කෙනෙකුටවත් කියන්න බෑ. එච්චරක් සසර දිගයි. ඒ දිග සංසාරේ ඔය අම්මලගේ කුසේ මන් දරුවෝ වෙලා අනන්ත අප්‍රමාණ ඉපදිලා ඇති. අද මේ බණාසනේ ඉන්නේ පිටහාමුදුර කෙනෙක් නෙමෙයි මගේ පුතා කියලා මේ අම්මලා හිතන්න කල්පනා කරන්න. මේ තාත්තලට දාව අපි අනන්තවත් සංසාරේ ඉපදිලා ඇති. ඒ තමයි සසර බැඳීම. සංසාරේ හැටි ඒකයි. ඒ සසර පුරුද්දට තමයි මේ පුතා ඔයාලා හොයාගෙන ආවේ බණ කතාවක් කියලා යන්න. මේ බණ කතාව හදවතේ තියාගන්න. පව් කරන්න එපා. මේ පන්සලේ නායක හාමුදුරු හරිම හොඳ නායක හාමුදුරු නම. ඒ වගේම පොඩි හාමුදුරු මම ගොඩාක් කලක් තිස්සේ දන්න මේ ආවට පස්සේ දන්නේ මම දන්නවා කියලා. මගේ ශිෂ්‍යයෙක්ගේ සහෝදර පොඩි හාමුදුරු කෙනෙක්. එක කැම්පස් එකේ. පින්වත්නි මේ සංසාරේ ගොඩාක් දිගයි. පව් කරන්න එපා අම්මේ. පුළුවන් තරම් පින් කරන්න. කවදා හරි දවසක ජීවිතය අකමැතිම පෙට්ටි නිදා ගන්න වෙනවා. කවදා හරි දවසක ජීවිතය අකමැතිම ඇඳුම අඳින්න වෙනවා. දුෂ්ටකම් කුහකකම් ඊර්ෂ්‍යාකම් පපුවලින් ඈත් කරන්න. උදේට සිල් අරගෙන හවසට ගෙදර ගිහලා ලීරියෝ මරාගෙන කන්න එපා. පොයි දවසේ උදේට සිල් අරගෙන හවසට ගෙදර ගිහිල්ලා ඉඩ කඩන් වලට අමුතිත්ත කුණුහරුප කියලා බනින්න එපා. සිල් අරගෙන සිල් සමාදන් වෙලා මිනිස්සුන්ගේ බත් කාලා කැටි පොළු අරගෙන මරා ගන්න කාගෙන රෙදි උස්සගෙන කෑ ගහන්න එපා. ඔය කටවල් වලින් පරුස වචන කී අල්ලපු ගෙදරුන් එක්ක කර කා ගන්න මරා ගන්න එපා. හොඳ බුදු ජීවිතයක් ගත කරන්න. හොඳ බුදු ජීවිතයක් ගත කරන්න. දැන් බලන්න මේ දවස් ටිකේම මහනුවර ඇසල පෙරහැර නේද? එක එක දවසට එක එක ඇතා සඳගල මතර නගිනවා නේද? අපි මරුණත් ජීවිතේ කවදාක්වත් කරඬුවක් හිසේ තියාගන්න අපිට වාසනාවක් නැහැ. දලඳා කරඬුවක්. තිරිසන් ලෝකේ පහළ වෙච්ච අර වාසනා හස්ති රාජයා, සිංහ හස්ති රාජයා, ඉන්දිරා හස්ති රාජයා දන්නවද බලන්නකෝ මොනතරම් වාසනාවන්තද කියලා. සඳගල මතර නැගලා දලඳා මාලිගාවට වැඳලා කරඬු හතක් මැද රන් කරඬුවේ වැඩ ඉන්න හේමමාලී කරඬුවේ වැඩ ඉන්න දලඳාව සංකේතවත් කරන රන් කරඬුව හිසේ තියාගෙන සඳගල මතින් පාවඩ හදාගෙන වඩින අපූර්ව දැක්කද? සංසාරේ පින් කරන්න. සතෙක් වුණත් ඒ පින පරිසම් දෙනවා. බුදු කෙනෙක් සරණම යන්න. දැන් ඔයගොල්ලෝ ගොඩාක් වයසට ගිහිල්ලා. උරුමය අන්තිමට මොකද්ද? ලෑලි කෑලි 4ක් විතරයි. සුදු ඇඳගත්තට වැඩක් නැහැ. ඇතුලේ ඉන්නේ අසත්පුරුෂයෙක් නම්. සුදු ඇඳගත්තට වැඩක් නැහැ. ඇතුලේ ඉන්නේ දුෂ්ටයෙක් නම් කුහකයෙක් නම්. පොයට නිකිනි පොය නෙමෙයි පොයවල් 12ටම සිල් ගත්තත් 365ම සිල් ගත්තත් වැඩක් නැහැ. ඔය අත් දෙක උස්සලා මිනිස්සුන්ට හෙන ගහපන් කියලා පොල් ගැහුවනම්. ඔය දෑතින් මිනිස්සුන් ඇඹරලා ඵලයන් කියලා ඇඹරුවනම් වැඩක් නැහැ. අල්ලපු ගෙදර මිනිස්සු ලස්සනට තාප්පි බැඳගෙන කාර් එකක් තියාගෙන ඉන්ට කූරල් එකක් තියාගෙන හොඳ බයිසිකල් එකක යනකොට රත්තරන් ටිකක් පලනකොට අල්ලපු ගෙදර මිනිස්සුන්ට කියනනම් ඕකුන් කුඩු විකුණනවා ඕකුන් නිදන් හරනවා කියලා. ඔය ජීවිතේ වැඩක් තියනවද? සීල් සමාදන් වෙන්න ඇවිල්ලා තෙව්වේ අනුන්ගේ දේවල් නම් අනුන්ගේ ජරාව නම් ඔය සීලෙන් වැඩක් තියනවද? බොරු කරන්න එපා. පව් කරන්න එපා. ඇයි ඒකට හේතුව? උදයට පිපෙන මාල හවසට පාර වෙනවා මාල හිරු සමග හැන්දෑවට බැස යනවා ඇති උන යමක් ඇත්නම් ලොව නැති වෙනවා සියලුම දෙනා මරුවාගේ තුරුලට යනවා. ඕකයි ජීවිතේ ඇත්ත කතාව. අපි මැරෙන්න ඕන. මේ ගමන දාලා යන්න ඕන. කවුරු හරි අපි හැමෝම මැරෙන්න බය නැහැ කියලා බයද කියලා අහුවොත් ඕගොල්ලෝ දෙන උත්තරේ මොකද්ද? නෑ කියලා. මැරෙන්න බයද? නෑ. හැමෝම කියන්නේ මොකද්ද? නෑ. ඒ වුණාට අපි ඔක්කොම මැරෙන්න බයයි. ඒ නිසා තමයි ප්‍රෙෂර් වලට බෙහෙත් බොන්නේ. ඒ නිසා තමයි දියවැඩියාවට බෙහෙත් බොන්නේ. ඒ නිසා තමයි පාරේ අයින් වෙලා යන්නේ. ඒ නිසා තමයි
heart attack වලට බෙහෙත් බොන්නේ. අපි බයයි. අපි ජීවත් වෙන්න ආස කරන්න ඕන. අපි ජීවත් වෙන්න ආසයි. ආරෝග්‍ය පරමාලාභා. නිරෝගීකම තමයි ලෝකයේ උතුම්ම ලාභය. ඒ උතුම්ම ලාභයෙන් ජීවත් වෙන්න සන්තුට්ටි පරමන්දනං සතුට ජීවිතේ කරගෙන ජීවත් වෙන්න ලැබුණේ පොඩි කාලයයි. යන්න තියෙන චූටි කාලයයි. අනේ මගේ රත්තරන් අම්මේ තාත්තේ පුතෙක් කිව්වා කියලා හිතන්න. මේක තවත් බණ කතාවක් කරන්න එපා. මේක මතක සටහනක්, වැඩසටහනක් නෙමෙයි. මේ මතක සටහන හදවතේ තියාගෙන ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, උද්ධච්චකම්, කෝකකම් අයින් කරලා මැරෙන්න සූදානම් වෙන්න. හොඳ බෞද්ධයෙක් විදිහට. හොඳ බෞද්ධයෙක් විදිහට. මේක මව්පිය දේශනයක් හින්දා මම වෙන මොකුත් අහන්නේ නැහැ. දවසක හවසක කාට හරි හිතනොත් එහෙම ආයි වඩම්මන්න ඕනේ කියලා අපේ තියෙන අඳුරෙන් ඉල්ල කියලා වැඩසටහනක්. ඒ අඳුරෙන් ඉල්ල වැඩසටහන කියන්නේ ගමම හදන වැඩසටහනක්. අපි එන්නම්. මම ඔබට බොහොම ආදරෙන් කියනවා. කාට හරි හිතනොත් ඔබේ දහම් පාසලේ පන්සලේ මාපිය වන්දන වැඩසටහනක් කරන්න කතා කරන්න අපිට. අපි සූදානම් ඔබත් එක්ක එන්න කියලා මීලයි බොහොම ආදරෙන් මතක් කරමින් මම ඊට වඩා බණ කියාගෙන යන්නේ දිගට. සමුගන්න අවසරයි මට මගේ අම්මේ තාත්තේ ආදරෙන් ජීවත් වෙන්න. මරා ගන්න, කා ගන්න, බත් පිඟාන අරන් ගහ මරා ගන්න එපා. සතුටින් ජීවත් වෙන්න. කාගේවත් පෞල් ජීවිත විනාශ කරන බිරිඳක් වෙන්න එපා. කාගේවත් පෞල් ජීවිත විනාශ කරන ස්වාමියෙක් වෙන්න එපා. කාගේවත් පෞල් ජීවිතයක් විනාශ කරන නැන්දම්ම කෙනෙක් වෙන්න එපා. හොඳ ආදරණීය අම්මා කෙනෙක්, හොඳ ආදරණීය තරුණියක්, පුතෙක් දුවෙක් වෙන්න කියලා මතක් කරනවා. ඔයාලා හැමෝටම මව්පිය සෝදින් සුවඳවත් වෙන්න ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.